Hello everyone, welcome back to my channel. ඉතින් අද පොඩි වීඩියෝ එකක් කරන්න හදන්නේ. මොකද අද 31st 2025. ඉතින් අපි අද මෙල්බන් යනවා fireworks බලන්න. මගේ යාළුවෝ ටිකක් එක්ක. ඉතින් මේක මගේ first experience එක මෙල්බන් වල fireworks බලන. මම සිඩ්නි වල කලින් එකපාරක් බලලා තියෙනවා. හැබැයි ඉතින් ඒකට වඩා වෙනස් කියලා දන්නවා. ඒක බලන්න ඕන. මම ගිහලා ඒක එක්ස්පීරියන්ස් කරන්න ඕන. එකපාරක් හරි. ඉතින් අද ඒකට තමයි යන්නේ. ඉතින් බලමු මම වීඩියෝ ක්ලිප්ස් අරගෙන මේ වීඩියෝ එකට ඇටච් කරන්නම්. එතකොට ඒක බලලා නැති කෙනෙක්ටත් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් හින්දා. ඒ වගේම අපි යන්න ප්ලෑන් කරන් ඉන්නේ ට්‍රේන් එකේ. කියන්නේ ස්ටේෂන් එකට කාර් එකේ ගිහිල්ලා එතන කාර්ස් ටික පාක් කරලා එතනින් ට්‍රේන් එක අරන් තමයි යන්න ඉන්නේ. මොකද සිටි එකට කාර් එකේ යන එක ප්‍රැක්ටිකල් නැහැ. විශේෂයෙන් මේ වගේ දවසක. ඉතින් ඒකට වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. දැන් ඉතින් හොඳටම කළුවරයි 9 විතර වෙද්දී කළුවර වැටෙනවා. කා 9:08 වගේ වෙද්දී දැන් කළුවර යන්න එන්නේ. මම එළියට වහිද්දී මගේ ගෙදර ඉන්න අනිත් ලේඩිත් කිව්වා පාරිසුමින් ඩ්‍රයිව් කරන්න කියලා. මොකද ඉඩියට්ස්ලා වැඩි කියලා 31st. ඉතින් ටිකක් කොහොම වෙයිද දන්නේ නැහැ. ඩ්‍රයිව් කරන්න සේෆ් නැතුව යන්නෙත් නෑ. බයයි මං එහෙම ඒ වගේ පාටි දවසක මං ඉච්චරේම ඩ්‍රයිව් කරලා නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අද තියෙන තව විශේෂ දෙයක් තමයි අපි ට්‍රේන් වල ගියාට අපි මේ යන්නේ free of charge. ඒ කියන්නේ අපි කාඩ් ටැප් කරන්න ඕන නැහැ අද. අද මේ ට්‍රේන් වල යන ඕනම කෙනෙකුට free of charge යන්න පුළුවන්.
ඉතින් ඔන්න ඔය විදිහට ෆයර්වර්ක්ස් බලලා අපි ගෙදර ආවා. අපි ගෙදර එනකොට 2ට විතර ඇති. ඉතින් ඊළඟ දවසෙන් හම්බෙමු. ඉතින් අද ජනවාරි 1 වෙනිදා උදේම නැගිටලා කිරිබත් ටිකක් හදාගෙන කන්නයි මේ හදන්නේ. ඇත්තටම කිරිබත් එක නම් රසටම ආවා. අම්මගේ කිරිබත් එකේ රහව මට ගන්න පුළුවන් වෙච්ච පළවෙනි දවස අද. ඉතින් මේ ජනවාරි 1 වෙනිදා මට හිතුණා පන්සලකට ගිහිල්ලා මේ අවුරුද්ද පුරාවටම මං කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ආශිර්වාද අරගන්න. ඉතින් මට ළඟ තියෙනවා එක පන්සලක්. මම ඒ පන්සලට තමයි මේ යන්නේ. ඒ පන්සලට මම එකපාරක් ගිහින් තියෙනවා මගේ අම්මයි අයියයි එක්ක. ඉතින් ඒ පන්සල ළඟ තියෙන නිසා මම ඒකටම තමයි මේ යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මම ඊයේ අරගෙන ආවා මල් පොකුරක්. ඉතින් ඒක මම ওই විදිහට ලෑස්ති කරගන්නවා. තමන් අදහන ආගමට අනුව ජීවත් වුණොත් ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. වැරදෙන තැන් ආවත් ඔයාට වැටෙන්නේ නැතුව අල්ලන් ඉන්න පුංචිම හරි දෙයක් ඔයාට ගෙනත් දෙනවා. හැම දෙයකම අවසානයක් තියෙනවා තමයි. හැබැයි ඒ අවසානය ලස්සන කරගන්නවද කියන එක තීරණය කරන්නේ ඔයා. අමාරුවෙන් මල් වැටියක් හදාගත්තා. ඒ කියන්නේ මට මල් වට්ටියක් නැහැ. මේ ගොඩක් අය අර මල් පොකුර පිටින් ගිහිල්ලා තියෙනවා මම දැකලා තියෙනවා. මම එකපාරයි පන්සලකට ගිහිල්ලා තියෙන්නේ. මෙහෙම මම දැකලා තියෙන්නේ එහෙම. ඉතින් මේ මම මල් පොකුරක් අරන් ආවා. හැබැයි මට හිතෙනවා මම හරියට දන්නේ නැති නිසා මට පුරුදු විදියට ලංකාවේ විදියට මම මෙහෙම බොක්ස් එකක් හොයාගත්තා. මම දැන් ඒකට මල් ටික කතුරෙන් කපලා මෙහෙම හදාගත්තා. මට හිතෙනවා ඒක ඕකේ කියලා. එතන මෙහෙම තියලා නැත්තම් දේවල් මම මල් ටික හරිය අරගෙන එතනින් තියනවා කියලා හිතාගෙන මෙහෙම හදාගෙන යනවා. බලමු ඉතින් කීයද මොකද ඒ විදිහට ඉතින් කරනවා. තව ඉතින් මට කැන්ඩල්ස් එහෙම අර චූටි ඒවා තිබ්බනම් හොඳයි. ඒව නැහැ. මට දැන් ආයෙ තැනකට ගිහලා ඒව අරගෙන යන්න වෙලාවක් නැහැ. දැන් හවස ගොඩක් පාමාරත් පහු වෙලා. ඒ නිසා මම මේ මල් ළඟ කැන්ඩල් ටිකක් ලොකු කැන්ඩල් එකක් තියෙනවා. ලොකු කියන්නේ අර සාමාන්‍යයෙන් අපි යූස් කරන ඒවල් නෙමෙයි, චූටි ඒව නෙමෙයි. ඉතින් මම බැලුවේ ඒක අරගෙන යනවා. ඒක මම යූස් කරලා නැති එක නිසා. ඒක එතන ගිහිල්ලා ඒක තියෙනවා. ওই විදිහට තමයි මට තියන්න තියෙන්නේ. ඉතින් ගාත කියලා ආශිර්වාද අරගෙන එනවා. ඊට පස්සේ මම අද ජිම් එකට යන්නේ නැහැ. මොකද මට වෙලා නැහැ දැන්. මම ඉන්නවත් පොඩි පෝක් එකක් යනවා හවස. එතකොට මම මොනහරි ක්ලිප්ස් ටිකක් ගන්නම්. දැන් අපි යමු පන්සල්. කායකරන එක පඩ රස්නේ. මල් එකක් තියාගත්ත හැලෙන්නේ නැති වෙයි කියලා හිතන තැනක. මම මෙතන ඉඳන් විනාඩි මම යන්නේ පන්සලට විනාඩි 18ක් වගේ පෙන්නනවා දැන්. යා
ඉතින් අදට මං මේ වීඩියෝ එක එන්ඩ් කරන්නයි හදන්නේ. තව අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න එනකම් ඔයාලා පරිස්සමින් ආදරෙන් ඉන්න.